කොනිචිවා මම සිහා කිලෝමීටර් 500කට ආසන්න දුරක් පැය 9ක් තිස්සේ ගෙවාගෙන යන්නේ කොහෙද මේ? ලෝකෙ තවත් ලස්සනම නගරයකට කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අයිබෝන් මේ ඕසකා සංචාරයේ දවස. ඉතින් මම ඊයේ රෑ තමයි යාය බස් එකේ උදේ 8 වගේ වෙනකොට බහින්න පුළුවන් වුණා ටෝකියෝ ඉඳලා ඕසකාවට. ඉතින් බලමු ඕසකාවේ ලස්සන. කියන්න බැරි වුණානේ. මම ආවේ ටෝකියෝ ඉඳලා නයිට් බස් එකේ. නයිට් බස් එකේ ටෝකියෝ ඉඳලා ඕසකා වලට එන්න සතිය දවසක සාමාන්‍ය දවසක නම් වැඩි ගාණක් වෙන්නේ නැහැ. ඒත් සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන මේ දවස් තුනේ බස් වල ගණන් ටිකක් වැඩි. ඒ වගේම මේ බස් කොහොමද බුක් කරගන්නේ, මේවා කොහොමද යන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ ගමන හරි විනෝදයි. මොකද අපි සාමාන්‍යයෙන් මම ගොඩක් සංචාරය කරේ මගේ වාහනේ ඩ්‍රයිව් කරගෙන. එහෙම නැත්නම් තව කවුරු හරි කෙනෙක් එක්ක. ඉතින් ඊට වැඩිය මේක මට අපිට තැන් 3ක වගේ මේක හයිවේ කියන බස් එක. ඉතින් අපිට තැන් 3ක 4ක වගේ බස් එක නවත්වනවා. ඉතින් විනාඩි 15ක වගේ බ්‍රේක් එකක් හම්බ වෙනවා. ලොකු ඔළුවට ස්ට්‍රෙස් එකක් නැහැ. ඕනනම් නිදා ගන්න පුළුවන්. නැත්නම් ඇහැරලා ඉන්න පුළුවන්. ඕන දෙයක් කරගෙන පාඩුවේ එන්න පුළුවන්. ගමන් මහන්සිය ටිකක් විතර අඩුයි කියලා මට හිතෙනවා. නයිට් බස් නවත්තන තැන ඉඳන් ඕසකා ස්ටේෂන් එකට. එහෙමත් නැත්නම් ඕසකා ස්ටේෂන් සිටි කියන තැනට යන්න ටිකක් දුර තියෙනවා. ඉතින් මේ යන අතරමඟ තමයි මේ වගේ ලස්සන තැන් ගොඩාක් මට පේන්නේ. කවුද හිතුවේ බිල්ඩින් බොක්ස් වලින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා? අපි පොඩි කාලේ සෙල්ලම් කරා මිසක් මේ වගේ ලොකු දැවැන්ත නිර්මාණ ගැන හිතුවේවත් නෑ නේද? මේ ඕසකා ස්ටේෂන් සිටි එක බිල්ඩින් බොක්ස් වලින් ලස්සනට හදලා තියෙනවා. ඒ තරම් නෙමෙයි. ඕසකා වල තියෙන බලන්න තියෙන ප්‍රධාන සද්ධිස්ථාන තමයි මේ බිල්ඩින් බොක්ස් වලින් මෙයාලා අපූර්වට හදලා තියෙනවා. බලන්න මිනිස්සු පවා හදලා තියෙන ලස්සන. ඉතින් මේ වගේ අපූර්ව නිර්මාණ තව කොච්චරනම් අපේ රටෙත් හදන්න පුළුවන් හිතන්න. ඕසකා ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කිව යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. ඒක තමයි ඕසකා කියන්නේ ජපානයේ 3වෙනි විශාලතම නගරය කියලායි සඳහන් වෙන්නේ. ඒ වගේම ටෝකියෝ යොකෝහාමා ඉන් පසු ඕසකා කියලා මට දැනගන්න පුළුවන් වුණා. ඒ වගේම ඕසකා කියන්නේ වෙළඳ නගරයක්. අතීතයේ සිට වර්තමානයේ දක්වාම වරාය හා බැඳුණු වෙළඳ නගරයක් විදියටයි ජපානයේ පුරා ඕසකාව පැවතගෙන ඉන්නේ. ඒ වගේම සංචාරකින් බොහෝම ප්‍රමාණයක් ඕසකාවලට යනවා. ඕසකාවේ සංස්කෘතිය, ඒ කලා නිර්මාණ, ඒ වගේම බලන්න තැන් ගොඩයි. දෙවනියට ඕසකාවලට ළඟම තැන තමයි කියෝතෝ. කියෝතෝ වල නම් පන්සල්, ඒ වගේම ආගමික ස්ථාන බලන්න බොහෝමයක් තියෙනවා. ඒ වගේම ඕසකාවේ බලන්න බොහෝ තැන් තියෙනවා. මම හිතන්නේ එක දවසින් මේ හැම තැනම යන්න පුළුවන් මේ කියලා. මොකද තව මේ විශාල ගොඩනැගිලි අස්සින් මම ඇවිදගෙන යන්නේ ඕසකා ස්ටේෂන් සිටි එකට. ඕසකා දුම්රිය ස්ථානයේ ඕසකාවල උමෙදා දිස්ත්‍රික්කයේ
තමයි පිටලා තියෙන්නේ. ටිකක් පැටලි සහගතයි. ඇයි ඕසකා ස්ටේෂන් එක ඕසකාවල නැත්තේ? ඔය වගේ. ඒ පැත්තේ කියන්නේ උමේදා නගරේ ඕසකා දුම්රිය ස්ථානය. මේ ඕසකා දුම්රිය නගරයයි ආසන්න වශයෙන් පොළොවෙන් පහළට තට්ටු 2කුත් ආසන්න වශයෙන් පොළොවෙන් ඉහළට තට්ටු 29කුත් පිහිටා තිබෙන මෙම දුම්රිය නගරේ සංචාරකයන්ට පාරා 30ක් කීවොත් මම නිවැරදි. හෝටල් සාප්පු සංකීර්ණ ඒ විතරක් නෙමෙයි බොහෝමයක් දේවල් ඔවුන්ට සංචාරකයන්ට සුරපුරයක් ජපනු විසින් නිර්මාණය කර අවසන්. ගිහින් බලමු. පුදුම ලස්සනක් තියෙන්නේ. ඕසකා දුම්රිය ස්ථානය අන්තර්කලාපීය දුම්රිය සේවා විශාල ප්‍රමාණයක් සිදු කරන නිසා මේ පුළුල් පරාසයකට විහිදී තිබෙනවා. ඒ වගේම 2011 තමයි ඕසකා දුම්රිය නගරය ලෙස ප්‍රතිස්ථාපනය වෙන. ඉතින් මම දැන් ඉන්නේ ඕසකාවල ස්ටේෂන් සිටි කියන තැන. පුදුම ලස්සනක් තියෙන මහා ලස්සනක් තියෙන්නේ. මම හිතනවා කොට මෙතෙන්ද මෙහෙ වෙන්න හම්බෙයි කියලා. මම හිතුව විදියකට එන්න හම්බුණා. මෙතන හරි සීතලයි මොකද අර පැත්තෙන් එන හුළඟ ඔක්කොම මෙහින් වදිනවා. වෙනසල් කොහොමද සීතල කාලේ. පුදුම ලස්සනයි. මාන බලන්නකො මේ කුරුල්ලෝ ඉන්නේ අපූර්වම තැනක. දුම්රිය නගරේ උතුරත් දකුණත් යා කරන පාලම තමයි මේ. මේකට කියනවා තොකේනෝ හිරෝබා ප්ලාසා කියලා. ඒ කියන්නේ කාලය සහ අභ්‍යවකාශ ප්ලාසා එක කියලා. ඉතින් හරි අපූර්වයි. පුදුමාකාර ලස්සනක් තියෙනවා. පුදුමාකාර ලස්සනක්. කවුද හිතුවේ තට්ටු 28කටත් වඩා උඩින් මෙහෙම පරිසරයක් තියෙයි කියලා. ඒක තමයි ජපානයේ වෙනස. මේ මාමන මේ කුරුල්ලත් එක්ක සෑහෙන වෙලාවක් කොට්ටු වෙනවා මම දැක්කා. ෆොටෝ එකක් ගන්න. මෙතන තියෙන විශේෂම දේ තමයි නිදහස, නිස්කලංක බව. කොච්චර ජනකීර්ණ වුණත් මෙතන හරි නිස්කලංකයි. ඉතින් කිසිදු මුදලක් අය නොකර මේ වගේ ලස්සන නිදහස් නිස්කලංක තැනක් ඔවුන් ජනතාවට නිර්මාණය කිරීම හරි පුදුමාකාරයි. ඇස් අදහාගත නොහැකි ලස්සනක්. මටත් නිකම්ම එවනත්තම් ජපන් වලින් කියන මෝරියෝම ගන්න පුළුවන් වුණා. බොහොමත් ස්තුතියි. මම ආපු වැඩේ දැන් කරගන්න ඕන නිසා මෙතනින් නවතින්න. ඕසකාවේ නැත්තම් කියෝතෝවේ ලස්සන අරගෙන ඊළඟ වීඩියෝ එකකින් එන්නකම් සයෝනාරා. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ලයික් එකකුත් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ගෙන් යනවා. ඕසකා ආසයට දැවැන්ත ගොඩනැගිල්ලක ඉඳන් මම ශිහාන් සයෝනාරා.